මේක නරක කියන්න කාලා බලලා නම් මං අහනවා කෙහෙලිය රඹුක්කැල්ල එතකොට මේ බීලා බැලුවද ඉමුනෝග්ලෝබින් කුප්පියේ තියෙන වතුර ටික බීලා බලලාද ඒ මනුස්සයා තීන්දුව කරේ ඒක ඒතකොට එහෙනම් කෙහෙලිය රඹුක්කැල්ලේ වැරදිත් නෑ මේ අනුව ඒ කවුරුවක්වත් වැරදි නෑ මේ ගල්ලංගුරු වංචාව පිළිබඳව මහජන උපභෝක්තා කොමිසම එක වාර්තාවකුත් වෙනමම විගණකාධිපතිතුමා වෙනම වාර්තාවකුත් වෙනමම විගණනයක් කරලා තියෙනවා. නමුත් මේ දෙකේ කරුණු බැලුවාම දෙකේම එකක් තමයි තියෙන්නේ. එකම චෝදනා තමයි තිබෙන්නේ. දැන් ඒකේ පළවෙනි මේක තියෙන්නේ මේකේ චෝදනා මේකේ තියෙනවා 21ක් පමණ කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා මේක කියනවා මේ හදිසි ගල්ලංගුරු ටෙන්ඩරේ කිසිදු හැකියාවක් නැති සමාගමකට දීලා තියෙනවා. company with zero track record. එහෙමයි තියෙන්නේ. අනිත් එක ප්‍රසම්පාදන නීතිය අමුවේ උල්ලංඝනය කිරීමක්. මේක වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිතුමා කියනවා එහෙම එකක් වෙලා නැහැ කියලා. එතකොට අනිත් එක එතකොට මේගොල්ලෝ කියනවා තව එකක් රෙජිස්ට්‍රේෂන් එකක් නැති සමාගමක වාර්තාවකට තමයි මේගොල්ලෝ මේ මුදල් ගෙවීම අනුමත කරලා තියෙන්නේ. ඒ නිසා මේකට සඳහා තුන්වෙනි ඔපිනියන් එකක් ගන්න ඉඩ තියෙද්දිත් ඒක අරගෙන නැහැ කියන චෝදනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේකේ අලාභය විශාල අලාභයක් සිදු වුණා. මේ අනිත් එක තමයි තාම විකල්ප විදුලියට වැය වෙච්ච ගාණ තවම ගණනය කළා නැහැ. ඒකෙත් විශාල මුදලක් එතකොට ඩීසල් පාවිච්චි කිරීම තුළ විශාල මුදලක් ලැබෙනවා. මේකින්ද තමයි විදුලි බිල ඇත්තටම වැඩි කරන්න වෙලා තියෙන්නේ. දැන් අනිත් එක තමයි ජනාධිපතිතුමා කියනවා අපි කාලා බලලාද මේක ගේන්නේ කියලා. එහෙනම් මං අහනවා දැන් මේ අර පොහොර නැව ආපු වෙලාවේ කිව්වනේ අසූචි නැවක් කියලා. ඒ අසූචි නැව වැරදි කියලා කිව්වේ අනුර කුමාර දිසානායක එදා විපක්ෂයේ ඉඳගෙන කාලා බලලාද? ඒකත් කාලා බලලාද කිව්වේ නරකයි කියලා. ඒ කියන්නේ හොඳයි කියන්න මේක නරක කියන්න කාලා බලලා නම් මං අහනවා කෙහෙලිය රඹුක්කැල්ල එතකොට මේ බීලා බැලුවද ඉමුනෝග්ලෝබින් කුප්පියේ තියෙන වතුර ටික බීලා බලලාද ඒ මනුස්සයා තීන්දුව කරේ ඒක එතකොට එහෙනම් කෙහෙලිය රඹුක්කැල්ලේ වැරදිත් නෑ මේ අනුව ඒ කවුරුවක්වත් වැරදි නෑ මොකද ඒගොල්ලෝ කාලා බලලා නෑනේ ඒක බීලා බලලත් නෑනේ ඉතින් පොහොර නැවවාම ඒක වැරදි කියන්නේ ඒකත් කළා නෑනේ මේකෙන් ඇත්තටම ගම්ම්‍ය වෙන ප්‍රධානම දේ තමයි මේ විගණකාධිපති කාර්යාලය ස්වාධීන කිරීම නිසා තමයි මෙවැනි වාර්තාවක් ලැබුණේ මතක තියාගන්න. ඊයේ පාර්ලිමේන්තුවේදී മന്ത്രിවරයෙක් කිව්වලු තව කාලයක් යනකොට මේ විගණ වාර්තාව මේ වෙනස් වෙනවා කියලා. වරදක් නැහැ කියනවා. ඒක තමයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. විගණකාධිපතිට නම් 3ක් යවුවා. දිගින් දිගටම ව්‍යවස්ථා මණ්ඩලයට යවුවා. විගණකාධිපතිට තමන්ගේ කැචර් කෙනෙක්ව දාගන්න බැරි වුණා. ඒ දාගන්න හැදුවේ මෙන්න මේ වැඩපිළිවෙල තියෙන හින්දා තමයි ඒ දාගන්න හැදුවේ. ඒක දාගන්න බැරි වුණා. ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගට මේක ප්‍රතික්ෂේප කරා. අන්තිමට සිදු වුණා ව්‍යවස්ථාදායක සභාවට ඉඩ දෙන්න විගණකාධිපතිව පත් කරන්න. අද එවැනි ස්වාධීන විගණකාධිපති කෙනෙක් තිබුණින්ද මේක තිබුණා. අනිත් එක මේ විගණකාධිපති කාර්යාලය ස්වාධීන කරේ කවුද? ඒත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තමයි මේකට මූලික වෙලා මේක ස්වාධීන කරේ විගණනයේ රටේ. දෙවැනි එක මේ මහජන උපභෝක්තා කොමිසම. ඒකත් රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ගෙනාවේ. දැන් මේවා ගෙනල්ලා තියුණ හින්දා තමයි මේ හොරකම් අද ඇත්තටම රජයේ ඒ ආයතන වලින් මේ ස්වාධීන ආයතන වලින්ම වාර්තා කියන්නේ. එසැන ජනතාවගේ තොරතුරු දැන